වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමුවැනිදා එනම් බදාදා දිනය ඔබගේ මූල්‍ය තත්ත්වය, ඔබගේ sannivedana කටයුතු, පවුලේ වැඩ කටයුතු සහ කෙටි ගමන් බිමන් මෙන්ම කෙටි සැලසුම් සම්බන්ධයෙන් වැදගත් වන දිනයක් ලෙස හැඳින්විය හැකියි. උදෑසන කාලයේ ඇතිවිය හැකි ඉතා කුඩා අදහස් නොගැලපීම් වඩා විශාල ගැටලු බවට පරිවර්තනය වීමට ඉඩ ඇති බැවින් වචන තෝරා බේරාගෙන කතා කිරීම ඉතා වැදගත් වනු ඇති. උදෑසන 6:51 පසුව ඔබගේ සිත තරමක් ගැඹුරු සිතුවිලි වලින් පිරී යන අතර ඔබ වඩාත් වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට පෙළඹෙනු ඇති. ගෙදර දොරෙහි වැඩ කටයුතු, මූල්‍ය සැලසුම්, ලේඛන කටයුතු, අධ්‍යාපනය සම්බන්ධ කටයුතු සහ කෙටි ගමන් බිමන් සඳහා ඔබ අවධානයෙන් ක්‍රියා කළහොත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන දිනයක් වනවා. සවස 1:31 පසුව ඔබගේ sannivedana කටයුතු, පණිවිඩ යැවීම, අයදුම්පත් ඉදිරිපත් කිරීම, කෙටි ගමන් බිමන් සහ සහෝදර සහෝදරියන් හෝ සමීප හිතවතුන් සම්බන්ධ කටයුතු වඩාත් යහපත් වනු ඇති. නමුත් මෙම කාලය තුලදීද ඔබ ඉතා යහපත් වචන කතා කිරීම සහ ඉක්මන් තීරණ සහ අනවශ්‍ය විවේචන වලින් වැළකී සිටීම ඔබට යහපත් වනු ඇති. මෙම දිනේ දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් ලිපි ලේඛන අත්සන් තැබීම, රැකියාව හෝ ව්‍යාපාර සම්බන්ධ වැදගත් තීරණ සහ කඩිමුඩියේ කරන ගමන් බිමන් වලින් වැළකී සිටීම ඔබට යහපත් වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත උදා කරන වේලාවන් ලෙස උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමටත්, සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලය වැදගත් කතාබහ, ඉල්ලීම් සහ සැලසුම් මෙන්ම ඔබගේ වැඩ කටයුතු ඉදිරිපත් කිරීම සඳහාත් යොදා ගැනීම වඩාත් යහපත් වනවා. සවස 6:29 සිට සවස 6:52 දක්වා වන කාලය පවුල තුල සාමය වර්ධනය කර ගැනීමට, ආධ්‍යාත්මික කටයුතු මෙන්ම ආගමික ක්‍රියාකාරකම් සඳහා වඩාත් යහපත් කාලයක් වනවා. උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලයත්, උදෑසන 10:41 සිට 12:15 දක්වා වන කාලය සහ සවස 3:43 සිට සවස 5:29 දක්වා වන කාලය ඔබට තරමක් අභියෝගකාරී කාලයන් වනු ඇති. මෙම කාලයන් තුලදී ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීම, වැරදි පණිවිඩ ලැබීම, ඔබගේ ගමන් බිමන් වලට බාධා ඇතිවීම හෝ ඔබගේ සිතෙහි අස්ථිර ස්වභාවයක් ඇතිවීමට ඉඩ පවතිනවා. සමස්තයක් ලෙස මෙම දිනය සාර්ථක කර ගැනීමට ඔබට ඉවසීම, නිහතමානී කතාබහ සහ ඉතා පිළිවෙලට වැඩ කටයුතු අවසන් කිරීම වැදගත් වනු ඇති. නව කටයුත්තක් ඉතා අමාරුවෙන් ආරම්භ කරනවට වඩා පැරණි වැඩ කටයුතු නිවැරදිව අවසන් කර ගැනීම, ඔබගේ සැලසුම් සකස් කර ගැනීම සහ විශ්වාසවන්ත අයගේ උපදෙස් මත ක්‍රියා කිරීම මෙම දිනේ ඔබට වඩාත් යහපත උදා කරනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.